still holding on to everything that's getting gone. 'Cause I don't wanna say goodbye, 'cause this one means forever. Now you're in the stars, and since we never felt so far, here I am alone between the heavens and the embers. So hard, a million different reasons. You took the best of my heart. I love the rest in pieces. Hey beauties! Welcome and welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම කවිතා ගෞතමි. If you simply call me Gautami, that's enough. I'm so glad to have you here. ඉතින් අද මගේ ජීවිතේ ස්පෙෂල් දවසක්. ඒ මොකද කියනවා නම් මම ඔයාලට මගේ කලින් vlog එකක කියපු movie project එකේ presentation එක තමයි අද තියෙන්නේ. ඒ movie project එකට අපි design කරපු design වලින් එකක් අපිට මහන්න තිබ්බා. ඉතින් අපේ design එකත් අපි ළඟම තියාගෙන තමයි අපිට අද presentation එක කරන්න තියෙන්නේ. ඉතින් මේකත් මගේ vision board එකේ dream එකක්. ඉතින් පැය 3:00ක ride එකකට පස්සේ මම දැන් තමයි කාලා ලෑස්ති වෙන්න හදන්නේ. Stay tuned with me guys. අද මට ප්‍රසන්ටේෂන් එක කරන්න තියෙන්නේ මම කරපු ඩිසයින් එකක් මං ළඟම තියාගෙන. ඉතින් ෆස්ට් ටයිම් තමයි මේ විදිහට ප්‍රසන්ටේෂන් එකක් කරන්නේ. මං ඉස්සෙල්ලාම කොණ්ඩේ හදාගත්තා. ගෙදර ඉඳන් ඇවිල්ලා පොඩ්ඩක් ප්‍රිසි වෙලා වගේ තිබ්බේ. අපේ ලුක් එකේ ඉඳන් මාක්ස් හම්බෙන නිසා යුනික් විදිහට යන්න ඕනේනේ. ඉතින් මං කොණ්ඩේ හදාගෙන චූටි මේකප් එකක් දාගන්නවා. මේකප් කිව්වට පොඩි අයි මේකප් එකක් විතරයි මං කරගන්නේ. මොකද මේ දවස් ටිකේ නිදි මරලා මගේ ඇසුත් හොඳටම කළු වෙලා. ඉතින් get ready with me guys. මේ දුර තියෙන අනන්තය කියලා කියන්නේත් අපි ළඟම තියෙන වර්තමානය කියලා ඔයාට හිතලා තියෙනවද? අපේ ජීවිතේ දැන් තියෙන සිටුේෂන් එක, අපි වටා ඉන්න මිනිස්සු, අපිට තියෙන ප්‍රශ්න, අපි ආදරය කරන දේවල්, මේ මොහොතේ සිද්ධ වෙන හැම දෙයක්ම හරියට එක්ස්පීරියන්ස් කරන්න හම්බ වෙන්නේ මේ මොහොතේ විතරයි. ආපස්සට අපි හිතලා බලද්දී අපේ සමහර කැප්ටර්ස් හරියට එන්ජොයි කරලා නැහැ කියලා සමහර වෙලාවට හිතනවා නේද? එහෙම වෙන්න ඇත්තේ ඒ මොහොත ජීවත් නොවී එක දේවල් පස්සේ අපේ හිත දුවපු නිසා වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි සෑහෙන්න සීරියස් ගන්න ප්‍රශ්න, සිටුේෂන් ඇත්තටම ගණන් ගන්නවත් ඕන නැති හරිම සරල දේවල් කියලා අපිටම තේරෙන්න ගන්න පස්සේ. ඒ කියන්නේ සිටුේෂන් එක අපි හරියට එක්ස්පීරියන්ස් කරලා නැහැ කියන එක. එතන තිබ්බ සතුට, පොසිටිවිටි එක අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා. අපි මේ මොහොතේ සතුටින්, දුකින්, ස්ට්‍රෙස් වෙලා හරි, ડિප්‍රෙස් වෙලා හරි නම් ඉන්නේ. අපි තේරුම් ගන්න ඕනේ මේ කිසිදාක් පර්මනන්ට් නෑ කියන එක. හැමදේම වෙනස් වෙනවා. ඉතින් බලන්නකෝ අපිත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. කාලය යද්දී අපිටත් අපි තුල හම්බ වෙන්නේ එක එක අලුත් version. අපි අපේ හැම version එකක එක්කම full experience එක ගත්තොත් අනාගතේ අපේ පරණ version එක අපි හරියට ජීවත් වෙන්න බැරි වුණානේ කියලා දැනෙන හැඟීම ටිකක් හරි නැති වෙයි.
ඉතින් මං හැමදාම කියනවා වගේ හැම සිටුවේෂන් එකක්ම පොසිටිව් විදියට එක්සෙප්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ලයිට් හවුස් කැලේ එකේ තමා ප්‍රසන්ටේෂන් එක තිබ්බේ. ඇතුළට ගියාට පස්සේ ඇත්තටම මට වීඩියෝස් ගන්න අමතක වුණා එතන තිබ්බ මූඩ් එකත් එක්ක. මම ඔයාලට දාන්නම් මම ඇඳපු ස්කෙච් එකත් එක්ක ෆයිනල් රිසල්ට් එකේ පික්චර් එකක්. මේ ඩිසයින් එක ඩ්‍රෙස් මේකර් මූවි එක ඉන්ස්පයර් කරගෙන කරපු ඊවිනිං වෙයා එකක්. ඉතින් මේ තමයි මම ටේලත් එක්ක වැඩ කරපු විදිහ, ස්කර්ට් එක වර්ක් කරපු විදිහ, පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් කොහොමද කියලා බලන්නකෝ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක අපිට තනියමම කරන්න දුන්නේ. ටේලරින් ගැන බලාගෙන, බජට් එක කොහොමද කියලා බලාගෙන, ෆැබ්‍රික් සිලෙක්ට් කරගෙන හැමදේම තනියම කරන්න දුන්නේ ෆයිනල් එක හොඳට කරගන්න ඕනි හින්දා. ඒතරම මම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා මේකෙන් සහ මම හරිම ආසාවෙන් මේක කරේ. මේ බලන්න යාළුවනේ මදි මේක. ඉරයි කොතනින්ද ඉන්න මෙතනින්ද? මෙතන. මෙයා තමයි මේ. දෙන්න නෝගේ සමයක් කරන්න නැතුව. Wow, what a beautiful clouds. දෙන්නෝක සුලෙන් ඉන්න පොඩ්ඩක් පුංචි කරමු. ලංකාවේ ලොකු විවසනයකට පස්සේ දවස් ටික තමා මේ ගෙවිගෙන යන්නේ. ඒත් අපේ ප්‍රසන්ටේෂන් එහෙම පෝස්ට්පෝන් කරලා නැහැ. ඒක නිසා ඉතින් ඔබට යන්න වෙනවා. අපේ ඉන්ස්ටිටියුට් එකේ මේ හොටෙල් එකට පේ කරලා තියෙන්නේ කිව්වා. ඒක නිසා ඒක පෝස්ට්පෝන් කරන එකක් නැහැ. ගොඩක් වෙලාවට. ඒකින් ඉතින් මේකට රෙදි වෙන්න වෙනවා. මේ වර්කින් සාම්පල් එක හදන්න ගිහිල්ලා මට වැරදිලා අපේ ආතම්මා ඒ බීඩ්ස් ටිකයි ස්ටෝන් ටිකයි ගලවලා දුන්නා මට. ඇත්තටම ස්කර්ට් එක වර්ක් කරන්න මට අත්තම්මයි අම්මයි දෙන්නම උදව් කරා. මොකද ඒක ගොඩාක් ක්‍රිස්ටල් ස්ටෝන් බීඩ්ස් දාන්න තියෙනවා. ඒක පිස්සු වගේ දැක්කමත් එක පාට කරන්න තියෙන ගොඩ. ඇත්තටම ඕනෙම දෙයක ෆයිනල් අවුට්ෆිට් එක ලස්සනට දැක්කට ඒකේ ප්‍රොසෙස් එක ඇත්තටම ටිකක් අමාරුයි. संभाला सारे गमों को दिल से
ඉතින් මම මේ යන්නේ ප්‍රසන්ටේෂන් එකට අඳින්න ඩ්‍රෙස් එකක් ගන්න. ඔක්කොම ලාස්ට් මිනිට් වැඩ මම අම්මගෙන් බැලුනුත් අහලා ඉන්නේ. ප්‍රසන්ටේෂන් එකට කලින් දවසේ රෑ තමයි මේ. ඉතින් මම මෙතනින් vlog එක ඉවර කරනවා. හැමදාම කියනවා වගේ ඔයාලා හැමෝටම ලස්සන grateful දවස් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගිහින් යන්න.